ඇත්තටම මේ අවස්ථාවේදී මම හිතන්නේ මේ ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් එකත් එක්ක සහ මේ ඩෙන්ගි කන්ට්‍රෝල් යුනිට් එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ වැඩසටහන අපි අද ලොන්ච් කරන්නේ පටන් ගන්නෙ. ඔබ දන්නවා මේ වන විට රට ඉතාමත්ම දරුණු ව්‍යසනයකට පත් වෙලා තියෙන කාලයක්. ඉතින් මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට විශාල ප්‍රයත්නයක් දරනවා. ඒ කාලය තුලදී අපි දන්නවා තව ඉදිරි දවස් කීපය තුළ එහෙම නැත්නම් ඉදිරි සතිය තුළ ඊසාන දිග මෝසම් සුළං දැනටමත් රට තුළට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේ වැස්සත් එක්ක වැස්ස ඉවර වෙච්ච ගමන් වගේ අපිට එන ඊගාව කොනාටුව හෝ එහෙම නැත්නම් ඊගාව ව්‍යාසනේ තමයි ඩෙන්ගි ව්‍යාසනේ. ඉතින් ඒකට අපි දන්නවා මේ ඉතිහාසය ගත්තාම මේ කාලේදී මේ ඩෙන්ගි මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන අවස්ථා දෙකක් තියෙනවා. ඉතින් මේ එක අවස්ථාවක් තමයි මේ සැප්තැම්බර් ඔක්තෝබර් මේ ඊසාන දිග මෝසම් සුළං එක්ක එන ඩෙන්ගි රෝගීන්ගේ වැඩිවීම. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ කාලේදී රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. නමුත් දැන් මේ තියෙන රටේ තියෙන තත්ත්වය තුළ සහ ජනතාව තියෙන මේ ඉන්න ඒ ව්‍යසනකාරී තත්ත්වය තුළ බොහොම පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට මෙවැනි ඩෙන්ගි රෝගේ බෝ වුණොත් එහෙම තව ඉතාම විශාල ව්‍යසනයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපේ සම්පූර්ණ ප්‍රයත්නය මේ රෝගය බොහෝ පුළුවන් තරම අවම කිරීම සඳහා. ඉතින් මේ සඳහා අපි රජයේ පැත්තෙන් ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළින් ඒ පළාත්වල දිස්ත්‍රික්කවල ඉන්න මහජන සෞඛ්‍ය නිලධාරීන් වෙහෙසෙනවා මේ දවස්වල ඩෙන්ගි රෝගය අවම කිරීමත් ඒකම වෙනත් රෝගත් බෝ වෙන කාලයක් වෙනවා මේක. සහ ඒකම මේ ව්‍යසනයටපත් වෙච්ච අයන්ට ආධාර දීම පිණිසත් මේ මහජන සෞඛ්‍ය පැත්තෙන් විශාල ප්‍රයත්නයක් දරනවා. ඉතින් මම හිතන්නේ අනිත් රෝග අපි මීයුන සහ වෙනත් එවැනි රෝග පාලනය කරනවා සහ ඒ නිවාරණය කරනවා වගේම ඩෙන්ගි රෝගය අඩු කිරීම අපේ මහජන සෞඛ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන උඩින්ම තියෙන දෙයක් තමයි ඩෙන්ගි අඩු කිරීම. ඉතින් ඒ සඳහා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය නිලධාරීන් සමග මම හිතන්නේ මේ ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් එක සම්බන්ධ වෙලා ඒක ඇත්තටම ලොකු උදව්වක් වෙනවා යායට ලොකු සහනයක් වෙනවා. මොකද මේ බිම් මට්ටමේ තියෙන ඒ වැඩසටහන් කිරීමට ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් එක මේ අවතීර්ණය වීම සහ සම්බන්ධ වීම ඒක අපිට ලොකු හයියක්. ඉතින් ඒ නිසා මේ වැඩසටහන යන්නේ අතරම අපි තෝරාගත්ත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් දැනට වාර්තා වෙන දිස්ත්‍රික්ක 5ක තමයි බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3 එනම් කොළඹ, ගම්පහ සහ කළුතර, ඒකම යාපනි දිස්ත්‍රික්කයේ සහ නුවර දිස්ත්‍රික්කයේ මහනුවර. එතකොට මේවැ මම හිතන්නේ මේ වැඩසටහන තුළ ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් එකේ ඉන්න ඒ ස්වේච්ඡා සේවකයන් සහ ඊට අදාළ නිලධාරීන් මේ සහ අනිත් අය සම්බන්ධ වෙනවා මේ දිස්ත්‍රික්කවල තිබෙන පාසල් වලට. පාසල් සුද්ධ පවිත්‍ර කිරීම සහ මේ ඩෙන්ගු සම්බන්ධව දැනුවත් කිරීම මේ ඒ ළමුන් දැනුවත් කිරීම සහ ගුරු මණ්ඩල දැනුවත් කිරීම සහ ඒ සම්පූර්ණ පාසලේ ගුරු දෙගුරු සංගම් දෙකම. ඉතින් මේක ඉතාමත්ම වැදගත්. මොකද මම හිතන්නේ අපි මේ ඩෙන්ගු කියලා ගත්තාම මේක පාරිසරික ප්‍රශ්නයක් ඇත්තනවා. පරිසරයේ මේ නිපද වෙන බෝවන ස්ථාන නිසා මදුරුවන් ඒ තුල බිත්තර දාලා ඒ තුලින් ඇතිවෙන රෝගයක් තමයි ඩෙන්ගු රෝගය. ඉතින් ඒ නිසා මේ පරිසරය පිරිසිදු කිරීම මේ අපේ ඩෙන්ගු මේ නිවාරණය කිරීම හොයම නැත්නම් මේ ඩෙන්ගු ප්‍රිවෙන්ෂන් කියන එකේ වැදගත්ම දෙයක් තමයි පරිසරය මේ පිරිසිදු කිරීම. ඉතින් ඒක අතර අපි දන්නවා සාමාන්‍යයෙන් මේක දැන් ගෙවල් වල තමන්ගේ පරිසරවල පිරිසිදු කිරීම ඒ ජනතාවට ඇති වෙන ලොකු වගකීමක්. ඒකම සාමාන්‍ය පොදු ස්ථානවල මේ පරිසරය මේ පිරිසිදු කිරීම ගොඩක් වෙලාවට පළාත් පාලන ආයතන වලට ලැබෙන වගකීමක්. නමුත් අපි දන්නවා දැන් මේ කාලය තුලදී පළාත් පාලන ආයතන විශාල මේ දැඩි මේකට පත් වෙලා තියෙනවා. මොකද මේ ව්‍යසනයත් එක්ක එයාට තව විශාල වැඩ කොටසක් මේ එයාට වගකීමක් වශයෙන් ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී කිරීම මම හිතන්නේ පළාත් පාලන ආයතන වලටත් ලොකු උදව්වක් වෙනවා මේ අවස්ථාව. ඉතින් ඒ නිසා පාසල් වලත් සාමාන්‍යයෙන් විශාල වශයෙන් ජනතාව ගැවසෙන තැන්වල
ඒකම අනිත් මේ ඩෙන්ගු රෝගීන් වාර්තා වෙන පරිශ්‍රවල එනම නැත්නම් ගෙවල් වලින් ඒ අවට තියෙන ගෙවල් වලටත් මේ අපේ ප්‍රයත්නය ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපි මේ දෙකොල්ලෝ අපි කව වෙලා සහ ඒ අදාළ දිස්ත්‍රික්කවල තියෙන මහජන සෞඛ්‍ය නිලධාරීන් වෛද්‍ය නිලධාරීන් සම්පූර්ණ අනිත් සියලුම නිලධාරීන් සම්බන්ධ වෙලා මේ දේ කිරීම මම හිතන්නේ අපිට මේ ඉස්සරහට එන ඒ ඩෙන්ගු වැඩිවීමේ කාලය තුල ඩෙන්ගු රෝගීන් අවම කිරීමට ලොකු විශාල වශයෙන් පිටුවහල් වෙයි කියලා